අයිබෝන් කියලා පිළිගන්නවද මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ support resistance සහ market structure එක යන විදිය ගැන. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේන විදිහ මම මේ විදියට ඇඳලා තියෙනවා එකක්. market එකේ up trend එකක් යනකොට මේ විදියට 6 high සහ 6 low 6 high 6 low මේ විදියට තමයි up trend එක උඩට අප් වෙන්නේ. දැන් හිතන්නකො මේක දැන් මෙතන 6 high එකනේ තියෙන්නේ. මෙතන දිනවා 6 low එක. මේක 6 low එකක් වෙන්න නම් අනිවාර්යෙන් මෙතනින් මෙහෙම BOS එකක් මේ විදියට දෙන්න ඕනි. ඒ BOS එක දෙනකොටත් අනිවාර්යෙන් මෙතන තියෙන මේ කැන්ඩල් බොඩි එකකින් තමයි මේක මෙහෙම BOS එක කැන්ඩල් බොඩි එකකින් කැපෙන්න ඕන. වික් එකකින් කැපුණාට ඒක BOS එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේක මෙහෙම නැවත පාරක් මෙහෙම කැන්ඩල් බොඩි එකෙන් BOS එකක් දීලා මේක මේ පුල් බෑක් එක නැවත මෙහෙම පල්ලෙහාට එනවා. මේ පල්ලෙහාට එනකොට මෙතන හයි ලෝ එක කන්ෆර්ම් වෙනවා. කන්ෆර්ම් හයි ලෝ එක මෙතන හයි ලෝ එක කන්ෆර්ම් වෙන්නේ. මෙතන හයි ලෝ එක කන්ෆර්ම් වෙලා මේක මෙහෙම නැවත මෙතෙන්ට එනකොට අපිට මේක මෙතනින් හැදෙනවා. මෙතන තියෙනවා මෙහෙම කැන්ඩල් තියෙනවා. මෙතන හැදෙනවා. මෙතනින් අපිට FVG එකක් ඕඩර් බ්ලොක් එකක් ඒ ඔක්කොම ටික බලලා අපිට මෙහෙම මෙතනින් මේක මෙහෙම ඉස්සරහට සප්ලයි ඩිමාන්ඩ් සහ සපෝට් රෙසිස්ටන්ට් බලලා මෙතනින් අපිට එන්ට්‍රි එකක් ඕන නම් අප් ට්‍රෙන්ඩ් එකේ ගන්න පුළුවන්. අප් ට්‍රෙන්ඩ් එකේ එන්ට්‍රි එකක් මේ විදිහට අරගෙන අපිට මේ හයි එක මේ විදිහට මෙතෙන්ට ස්ටොප් ලොස් එක තියලා මෙතෙන්ට හයි එක ටාගට් කරන්න පුළුවන්. සරලව කිව්වොත් ඔහොම තමයි අප් ට්‍රෙන්ඩ් එකක් යන්නේ. අපි දැන් බලමු ඩවුන් ට්‍රෙන්ඩ් එක කොහොමද යන්නේ කියලා. ඩවුන් ට්‍රෙන්ඩ් එකත් මේ විදිහට මෙහෙම උඩින් ඇවිල්ලා මෙතනින් ලෝ එකක් හදලා මෙතනින් හයි ලෝ එකක් හදලා මෙතනින් නැවත ලෝ එකක් හදලා මෙතනින් නැවත හයි ලෝ එකක් හදනවා. මේකෙත් මෙහෙම තමයි BOS එක මෙහෙම යටට තමයි BOS එක දෙන්නේ. මෙහෙම යටට BOS දීදී මෙහෙම යනවා. ඊට පස්සේ මෙතනින් මේකට මෙහෙම BOS එක දීලා නැවත පුල් බෑක් එකක් මෙහෙම උඩට යනවා. මේ පුල් බෑක් එක මෙතනින් මෙහෙම එනකොට මෙතන මේ ඒරියා එකේ තියෙනවා මේ ඒරියා එකේ අපිට මෙතන ඕඩ් බ්ලොක් එකක් සහ FVG එකක් වගේ මෙතන හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන එක අපි මෙහෙම මේ සප්ලයි ඩිමාන්ඩ් මෙහෙම සෝන් එක මෙහෙම ඇඳලා අපිට මේක මෙහෙම පුල් බෑක් එක මෙතෙන්ට එනකන් FVG සහ ඕඩර් බ්ලොක් එකට එනකන් ඉඳලා අපිට මෙහෙම ෂෝට් එන්ට්‍රි එකක් මේ හරියෙන් මෙහෙම ෂෝට් එන්ට්‍රි එකට අපිට මෙහෙම ඇඩ් වෙන්න පුළුවන්. මෙතනින් මේ ලෝ එක ගලවන් එන්න මෙහෙම මේ හරියෙන් අපිට එන්ට්‍රි ටාගට් කරන්න පුළුවන්. හරි ඒ වගේම තමයි මේක සපෝට් and resistance line අඳිනකොට මෙහෙම මෙතනින් තියෙනවා ඔයාලට මේ ටූල් බාර් එකේ පේනවා ට්‍රේඩින් view එකේ මෙතන තියෙනවා horizontal line කියලා. horizontal line කියන එක මෙහෙම අරගෙන අපිට මෙහෙම resistance line එකක් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. resistance line එක මරතු පාටින් දාන්න මේ විදිහට මේ මාකට් එකේ මෙතන හයි එකයි මෙතන හයි එකයි මේ විදිහට සෙට් වෙන විදිහට අපිට සපෝට් රෙසිස්ටන්ට් ඇඳ ගන්න පුළුවන්. සපෝට් එක අඳින්නෙත් එහෙම තමයි මේ විදිහට මේව සපෝට් එක අඳිනවා. සපෝට් එක මම කොළ පාටින් දා ගන්නම්. මෙහෙම අඳිනකොට මේ අනිවාර්යෙන් ලයිව් මාකට් එකේ මෙහෙම අඳිනකොට මේ වගේ මෙහෙම නැමිලා මේ V හැඩේ තියෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම හැරිලා ගිය තැනක් වෙන්නම ඕන. මෙතන එකපාරක් ඇදලා තිනවා. මෙහෙම අනිවාර්යෙන් මාකට් එකේ දෙපාරක් හෝ තුන් පාරක් මාකට් එකේ ටච් වෙලා තියෙනවා. එතකොට තමයි ඒක හොඳ සපෝට් ඒරියා එකක් සහ හොඳ රෙසිස්ටන්ට් ඒරියා එකක් වෙන්නේ. හරි එහෙනම් අපි යන්නම් ලයිව් මාකට් එකේ කොහොමද මේක වෙන්නේ බලන්න. ලයිව් මාකට් එකට ආවම මෙතනින් පේනවා මෙහෙම මේක අපිට හරියටම බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් මේ කැන්ඩල් ස්ටික් chart එක නැතුව මෙහෙම ලයින් chart එක මෙතනින් දාගත්තට පස්සේ
පාත් ටූල් එක අරන් ඔයාලා මේ විදිහට ඉස්සෙල්ලා ඇඳ ගන්න. මෙහෙම ඇඳාම මෙතන තියෙනවා 6 හයි එකක්, මෙතන තියෙනවා 6 ලෝ එකක්, මෙතන තියෙනවා 6 හයි එකක්, මෙතන තියෙනවා 6 ලෝ එකක්. නැවත එතෙන්ට මාකට් එක ඇවිල්ලා මෙහෙම බෙයාරිස් පැත්තට මෙහෙම මාකට් එක හැරිලා තියෙනවා. දැන් මෙහෙම බලන්න මෙතනින් මම අර කියපු විදිහට හොරිසොන්ටල් ලයින් ටූල් එක අරගෙන මේ විදිහට මේ මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා නැමිලා තියෙන තැනින් මේ V අකුරෙන් මෙතනින් මෙහෙම උඩට හැරිලා තියෙනවා. මෙතනින් සපෝට් ලයින් එක ඇඳ ගන්න. ඊට පස්සේ මේකේ රෙසිස්ටන්ස් ලයින් එක මෙතනින් මේ උඩම ගිය තැනින් තියෙනවා. රෙසිස්ටන්ස් ලයින් එක මේ විදිහට ඇඳ ගන්න. රෙසිස්ටන්ස් එක මම දාන්න රතු පාටින්. මේ විදිහට බලපුවම මේ පාත් ටූල් එක අයින් කරගන්න. පාත් ටූල් එක අයින් කරගත්තම හරි දැන් මේ මාකට් එකේ මේක ඔයාලට පේනවා මෙතන එක තැනකින් ටච් වෙලා තියෙනවා රෙසිස්ටන්ස් එකේ. තව තැනකින් මෙතන ටච් වෙලා තියෙනවා. ඊළඟ තැන මේ මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන එතකොට මේක හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් වෙනවා. මොකද රෙසිස්ටන්ස් ලෙවල් එකක් වෙන්න නම් අනිවාර්යෙන් මාකට් එකේ දෙපාරක් හෝ තුන් පාරකට වැඩි ප්‍රමාණයක් මාකට් එක ටච් වෙලා ගිහින් තියෙනවා නම් ඒක හොඳම රෙසිස්ටන්ස් ලෙවල් එකක් වෙනවා. සපෝට් ලෙවල් එකත් ඒ වගේ තමයි. සපෝට් ලෙවල් එකෙත් මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන වැදිලා ගිහින් තියෙනවා. තාම මේක ඉස්සරහට පිටිපස්සට අපිට ගිහින් බලන්න පුළුවන්. මෙතනත් මේ හැරිලා ගිහින් තියෙනවා. තාම මේ පිටිපස්සට ගිහිල්ලා ඔයාලට මේකේ කන්ෆර්මේෂන් තව හරියටම බලන්න පුළුවන් මේවා ටච් වෙලා තියෙනවද නැද්ද කියලා. සපෝට් රෙසිස්ටන්ස් සහ මාකට් එක ওই විදිහට තමයි අපි මැප් කරගන්නේ. ඔයාලා ඊට පස්සේ බලන්න මෙතනින් මේ කැන්ඩල් chart එක දාලා බලන්න පුළුවන්. කැන්ඩල් chart එක දාපුවාම මෙතන මාකට් එක වැදිලා තියෙනවා. මෙතන තුඩින් මේ ගිහින් තියෙනවා. මෙතන ගිහින් තියෙනවා. එතකොට මේකත් තුන් පාරක් වැදිලා තියෙනවා. එතකොට මේකත් හොඳ සපෝට් ඒරියා එකක් වෙනවා. හරි එහෙනම් මේ මට ඔයාලට කියලා දෙන්න ඕනේ සපෝට් රෙසිස්ටන්ස් සහ මාකට් එකේ ස්ට්‍රක්චර් ගැන. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා නම් අදට ගිහිල්ලා එන්න.